හායි කාලෙකින් මොකද වෙන්නේ ඔක්කොටම කලින් කියන්න ඕනේ මම මේ ටිකේ මෙඩිය කියන්නේ අවුරුද්දක විතර ඉඳන් දැන් වීඩියෝ සේම් වැඩි හදන්න නැත්තේ මම කම්මැලි. ඉතින් ඒකයි. ඉතින් කට්ටිය අහනවා මම මොකද උනේ අනම්ම නම් හැන්සම මම කම්මැලි. ඒක නිසා මං ඕෆ්ලයින් නෝ ඕකේ. ගොඩක් අය මං ගැන දන්නේ දෙයක් තියෙනවා. ඒක තමයි මම මේ කන්ටෙන්ට් හදන්නේ හොබි එකක් නේ. විනෝදාංශයක් විදිහට මිසක් මේක මගේ වෘත්තීය කිසිම දෙයක් නෙමෙයි. මම වෘත්තීය මට්ටමින් කරන්නේ මම විටේක ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන ෆිල්ම් මේක කෙනෙක්. එහෙමත් නැත්නම් ෆ්‍රීලාන්ස් ඩිජිටල් ආටිස්ට් කෙනෙක් වගේම කොමික් ආටිස්ට් කෙනෙක්. ඉතින් අද මම කතා කරන්න යන්නේ මගේ අලුත්ම එක්ස්පෙරිමෙන්ටල් කොමික් ප්‍රොජෙක්ට් එක ගැන. මේ කතාව සිද්ධ වෙන්නේ ලංකාවේ සයිබර්පන්ක් ලංකාවේ නිය ෆියුචර් එකේ. එහෙමත් නැත්නම් ළඟ අනාගතයේ සිද්ධ වෙන පොලිටිකල් ත්‍රිලර් කතාවක්. ඉතින් මේ යුනිවර්ස් එක අපේ යුනිවර්ස් එකෙන් වෙනස් වෙන්න ප්‍රධාන වශයෙන් පාදක වෙච්ච දෙයක් වෙන්නේ මේ යුනිවර්ස් එකේ ස්පේස් රේස් එක දන්නවනේ. 3 වෙනි ස්පේස් රේස් එක සිද්ධ වෙලා. ඒ කියන්නේ මිනිස්සු ඒ කියන්නේ පළවෙනි ලෝකයේ රටවල් අභ්‍යවකාශයට විහිදිලා ගිහිල්ලා ඒගොල්ලෝ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කොලොනිස් හදන්න පුළුවන් රැඳිලා ඉන්න පුළුවන් ග්‍රහලෝකවල ඒගොල්ලෝ කොලොනිස් හදාගෙන ඒගොල්ලෝ එහෙ සෙටල් වෙලා දැන් අවුරුදු 100ක් විතර ගිහිල්ලා. අපේ ලෝකේ තාම ඉතුරු වෙලා ඉන්නවා තුන්වෙනි ලෝකයේ රටවල් ටික. ඉතින් ලංකාවත් ඒ කාලේ ඒ රටවල් සෙට් එකෙන් එකක්. ඒ කියන්නේ ලංකාව කියලා කියන්නේ දැන් ලංකාව නෙමෙයි ඒ කාලේ ඒකට කියන්නේ සෙලෝනේ කියලා. සෙලෝන් with a Z. මම මේක කරන්න ඉන්නේ DC කොමික්ස් 1980 ගණන්වල කරපු දෙයක් පාදක කරගෙන. ඔගොල්ලෝ සමහරට දන්න ඇති DC කොමික්ස් වල බැට්මෑන් හැමෝම දන්නවනේ. බැට්මෑන්ගේ සයිඩ් කික් එහෙමත් නැත්නම් එයාගේ සපෝටින් අනිත් සුපර් හීරෝ කවුද? රොබින්. ඉතින් දෙවනි රොබින් ඒ කියන්නේ ජේසන් ටොඩ් කියලා චරිතයක් පණ පිටින් තියන්නද එයාව මරන්නද කියන එකේ අයිතිය DC කොමික්ස් ඒ කාලේ දුන්නේ පාඨකයාට. රීඩර්ෂිප් එකෙන් තමයි තීරණය කළේ මේ චරිතය ජීවත් වෙනවද මැරෙනවද කියලා. ඒක හෙන ඉන්ට්‍රස්ටිං. මොකද ඒගොල්ලෝ ඒක කළේ ටෙලිෆෝන් පෝල් එකකින් ඔයාට දාන්න පුළුවන් වෝට් එකක්. ඔයාට අර සුපර්ස්ටාර් කෙනෙක්ට SMS එකක් ගන්නවා වගේ සිද්ධියක්. ඉතින් ඒකට අනුව තමයි ජේසන් ටොඩ් මැරුණේ. අද ඒ චරිතය මැරිච්ච එක කොමික් ලෝකේ රසිකයෝ ගොඩාක් හැමෝම වගේ දන්න හෙන වැදගත් සන්ධිස්ථානයක් වුණා. ඉතින් මේ කතාවයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ දෙයක්. ඉතින් ඒකට ඔයගොල්ලන්ගේ සප් එක මට අනාගතේ හම්බෙයි කියලා මම විශ්වාස කරනවා. අපි බලමු මේ එක්ස්පෙරිමන්ට් එක හොඳයිද මේක වැඩ කරනවද මේක ෆන්ද කියලා. ඉතින් අනාගත ලංකාවේ මාධ්‍යවේදියෙක් සහ අරගලකරුවෙක්ගේ කතාවක් වටේ තමයි මේ කතාව ගෙතෙන්නේ. ඉතින් මේ කොමික් එකේ නම එක්ක ඕබිට් එක්ක කක්ෂය නැත්තම් සුත්‍රුප්පාතේ. එයි මම ලංකාවේ තියෙන ප්‍රධාන භාෂා තුනෙන්ම මේ කොමික් එකේ නම කිව්වේ. මොකද මේ කොමික් එක ප්‍රධාන භාෂා තුනෙන්ම ඔයාලට කියවන්න පුළුවන්. කක්ෂය ඔෆිෂියල් Facebook page එකෙන් ඔයගොල්ලන්ට සිංහල කොමික් එක සහ තමිල් කොමික් එක කියවන්න පුළුවන්. ඉංග්‍රීසි version එක ඔයගොල්ලන්ට ඕන නම් Instagram එකේ කියවන්න පුළුවන්. මේ කොමික් එකේ motion කොමික් එක එහෙමත් නැත්තම් animation වගේ හදපු එක කියවන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් එක්ක TikTok එකේ official කක්ෂය page එක follow කරලා ඒක බලන්ඩ. එහෙමත් නැත්තම් මේ වීඩියෝ එක ඉතුරු ටික බලන්න. මේක දාලා තිනවා මේක ආගේ තියෙන්නේ මොෂන් කොමික් එක. ඉතින් මේ කොමික් එක ඔයගලන්ට පුළුවන් නම් කියවන්න. මේ ෆස්ට් ඉෂුව එක නිකන් ඔයගලන්ට මේ යුනිවර්ස් එක මොන වගේද කියලා බලන්න ඉන්ට්‍රොඩක්ටරි ඉෂුව එකක් විතරයි. හැබැයි ඉස්සරහට ඔයගලන්ට අවස්ථාවක් එනවා එන හැම කොටසෙම කතාව කොහොමද ඉදිරියට යන්නේ කියන එක තීරණය කරන්න. මොකද ඒක මම දීලා තියෙන්නේ පාඨකයාට. ඒක මම තීරණය කරන දෙයක් නෙමේ කතාව ඊට ටික මම ලිව්වට. මේ concept එකේ තියෙන එච්චර අලුත් දෙයක් නෙමේ. මේ Goosebumps නැත්තම් ඔබයි වීරයා වගේ පොත් කියලා තියෙන අය මේක දන්නවා. ඉතින් අපි කරලා බලමු මොකද වෙන්නේ කියලා. මොන වගේ කතාවක් හැදෙයිද කියලා අපි බලමු. පළවෙනි කොටස ගිහිල්ලා ඔයගොල්ලෝ රස විඳිනවා කියලා මං හිතනවා. දෙවෙනි කොටස යථා කාලයේ තථායරෙන් ඒ විදිහට සිද්ධ වෙයි. හරි. මම දැන් තේකක් බොන්න. මම පොඩි කාලේ මගේ පත්ති මට කිව්වා මුළු මනුෂ්‍ය ශිෂ්ටාචාරයම හිතන් හිටියේ ලෝක විනාශය වෙන්නේ එක්ක උල්කාපාතයකින් සොම්බිලා නිසා එහෙමත් නැත්නම් පිටසක්වල ජීවි නිසා කියලා. කවුරුවත් හිතුවේ නෑ අපේ ලෝකයේ අවසානය තුන්වෙනි සහ අවසාන
අභ්‍යවකාශ තරඟය නිසා සිද්ධ වෙයි කියලා. තෝරියම් අනුගත න්‍යෂ්ටික බලය සොයාගත්තට පස්සේ පළවෙනි ලෝකයේ රටවල් සියල්ල පෞද්ගලික අභ්‍යවකාශ සමාගම් බවට පත් වුණා. අලුත් මානව ජනපද හදන්න කිය මේ ගමනට කට්ටිය කිව්වේ එක්සෝඩස් ෆ්‍රන්ටියර් කියලා. කොහොද යන්නේ? කවුදේ මේ පෙරාගෙන දිව්වේ? ඊට පස්සේ දෙවනි ලෝකයේ රටවල් ටික එකතු වෙලා ගිවිසුම් ගහගෙන පළවෙනි ලෝකයේ උන් එක්ක අභ්‍යවකාශදී එකතු වුණා. තුන්වෙනි ලෝකයේ රටවල් වලට ඉතුරු වුණේ මැරෙන ලෝකෙක ඉඳල් විතරයි. මගේ පත් ඉස්සර කියනවා තරු අතරවත් ධනවාදියා දුප්පතාව සූරා කන එක නැවැත්තුවේ නෑ කියලා. මම තව ටිකකින් මුණ ගැහෙන කෙනා ගොඩක් අය කැමති චරිතයක් නෙවෙයි. මිනිහා ටිකක් අමුතු චරිතයක්. මිනිහාගේ එක ගතිගුණයක් තියෙනවා. මං හිතන්නේ ගොඩ දෙනෙක් මිනිහා ගැන උනන්දුත් ඒකමයි. ඒක ගොඩක් අයට නැති උපතින් අරන් ආව විශේෂ ගතිගුණයක්. සමහර අයට අනුව මේ ගතිගුණය ඉගෙනීමේ දොරවල කමක්, උපදෙස් පිළිපදින්න බැරි කමක්. ඉතිං අපි ගෞරුවෙන් පිළිගන්නවා ඇෆිලියෝන් පෘථිවියේ ප්‍රමුඛතම අභ්‍යවකාශ ආයතනයේ සයිබර්නෙටික නියෝජිතයා. අද මෙතනට එන්න ලැබීම සතුටක් හරිස් චන්ද්‍ර. සමහර විට මට එක ගතිගුණයකට වඩා අඩික් ගොඩ දෙනෙක්ට තියෙන මිනිහට නැති අඩුපාඩුවක් කියලාත් හිතනවා. මම මේක ඔබට ස්තුතිවන්ත වෙන්න අවස්ථාවක් කරගන්නවා. ඔබේ සහය නිසා තරු අතරට යෑම සෙලෝන් වලට තවතුරටත් සිහිනයක් නෙමෙයි. අපි විශ්වාස කරනවා තරු අතරට යන්න හැම රටකටම මූලික අයිතිවාසිකමක් තියෙනවා කියලා. කෙනෙක්ට සමාජයේ උස්පහත්කම් නොපැනී යන මානසික රෝගයක් වගේ. මම හරිම ආසයි ඇෆිලියෝන් හිතේ තියෙනදේ ඒ විදිහටම කියද්දී. මොකද ඔයාගේ හැසිරීම දැක්කම නම් මට හිතුනේ ඔයා සෙලෝනයට ආවේ අපේ කෑම ඉඩම් හොරකම් කරන්න කියලා. සරලවම කිව්වොත් සමවෙන්න මට හරියට ඇහුනේ නෑ. ශාක්‍ය හරිශ්චන්ද්‍ර කියන්නේ සමාජයේ බලදූරාවලි හෙවත් පෙකින් ඕඩ එකට අන්දයෙක්. නෑ ඔබට මා වැැහුණා. සෙලෝනේ අනාගතය තීරණය කරන්න කලින්. අපි ඔබට කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද කියන එකටත් කලින්. අපේ දේපල වෙළඳාම්වලින් 4 එකක් ඔබට අයිති වුණේ කොහොමද කියලා කියන්නකෝ. ඒ ඉඩම්වල තියෙන උල්පත්වලින් එන පිරිසිදු වතුර එන්නම මිලාදික වෙන්නේ ඇයි කියලත් කියන්නකෝ. මොනවද එකා කියවන්නේ? සාලි මේ දැම්මම අවශ්‍යකයට සම්බන්ධ කරලා දෙන්න. ඒ හැම වර්ග අඩියක්ම අපි යොදාගන්නේ සෙලෝනේ සුභසිත වෙනුවෙන්. මිනිස් ඉතිහාසයේ හැමදාම වතුරට මිලක් තිබුණා. පිරිසිදු වතුර සැපයීම අඩු වෙද්දී මිල වැඩි වෙනවා. මේ සරල ආර්ථික විද්‍යාව. ශාක්‍ය මොකද යකෝ වෙලා තියෙන්නේ? ඇගිලියෝන් කියන්නේ VIP යමුත් එක්ක. අපේ සුභසිත වෙනුවෙන් හරි එහෙනම් මේක කියන්නකෝ. ඇයි අර අපි වෙනුවෙන් හදනවා කියන අභ්‍යවකාශ යානාව අඩි 30ක කොන්ක්‍රීට් තාප්පයක් පිටිපස්සේ හදන්නේ. ශාක්‍ය මම උඹට දැන් කියන්නම්. මේ දැම්ම මේක නැවැත්තුවේ නැත්තම් රස්සාව නැති වෙනවට වඩා තව ගොඩාක් ප්‍රශ්න වලට උඹට මුහුණ දෙන්න වෙයි. තෝලීෆ් ගැසොලීන් යුගයේ හිටපු විද්‍යාඥයෙක්. ගොවිපලක කුකුලෝ දිහා බලාගෙන තමයි මේ පෙකින් ඕඩරේ විග්‍රහ කළේ. අනෙක් ගොඩාක් සමාජ සත්වය අතරේ වගේම කුකුල්ලෝ අතරේ දූරාවලියක් තියෙනවා. දූරාවලියක් තුළ තනි සත්වෙක් ආධිපත්‍ය සහ යටත්භාවය යන සංකල්පවලට අනුව සමාජ වර්ගීකරණයට ලක්වෙනවා. ඒ වගේ විශාල ව්‍යාපෘති කරද්දී අපිට පිළිපදින්න සිද්ධ වෙන නීති තියෙනවා. මේවා ඔබලාගේම මනුෂ්‍ය නීති මිසක් මගේ නීති නෙමෙයි. ඇෆිලියෝන් ඇයි මේ එක පාරට කතා වෙනස් කරන්නේ? මම ඇහුවේ මනුෂ්‍යයා සහ සයිබර්නෙටිකය අතර ඇති නීතිමය වෙනස්කම් ගැන නෙමෙයි. ඒ සමාජ වර්ගීකරණය අපයෝජනය කරද්දී ස්වභාවිකම විස්දමක් විදියට ඇනෝමලියක් හටගන්නවා. ස්වභාවිකවම අර දූරාවලියට අභියෝග කරනවා. ඒ ඇනෝමලිය ස්වභාවිකවම අර දූරාවලිය ප්‍රශ්න කරනවා. මං අහන්නේ ඇයි මේ මහා අභ්‍යවකාශ සංස්ථාවක් සෙලෝන් වලින් ඉඩම් මිලදී ගන්නේ? ඒ ඉඩම්වල අලුතින් එක ගහක් වවල නෑ. ඒ ඉඩම් ඔබට කොටස් වෙළඳ පොළ ඇතුලේ එක අංකයක් විතරයි. කෑම, වතුර, නිවාස මේ කිසිම දෙයක මිල මිනිස්සුන්ට දරාගන්න පුළුවන් මට්ටමක නෑ.
මොකද ඒ හැමදේම ඔබට ආර්ථික වර්ධනයට දායක වෙන ඉලක්කම් විතරයි. මොකක්ද ඔබට අපි වෙනුවෙන් තියෙන සැලැස්ම? උඹ කවුද අපේ ජීවිත සැලසුම් කරන්න? උඹ කවුද අපි වෙනුවෙන් තීරණ ගන්න? මම යහපත් අසල්වාසියෙක්. එච්චරයි. ඔබ කතා කරන්නේ ආවේගයෙන්. ඔබ තාම මේවා දකින්නේ පූජනීය වස්තුන් විදියට. අපි දකින විදිහට මේවා පාඩු ලබන වත්කම්. ජලය, ආහාර, ඉඩම්. අපි මේවා හොරකම් කරනවා නෙමෙයි. අපි මේවා කාර්යක්ෂමව කළමනාකරණය කරනවා. මේ සියල්ල තරුවලින් සැරසිච්ච ඔබේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජන. අපි තාම ලයිව්. සාලි එක ලයිව එක නවත්තපං නැත්තම් මව මරපං. මොකද ඒ කතාව තේරුම? ඒ කියන්නේ ඇෆිලියන් අපිෝ මිලදී ගන්නේ අනාගතෙදි අපිටම විකුණන්න කියන එක. උඹ හිතන්නේ බඩට කන්නයි බොන්න වතුරයි ගන්න සල්ලි නැති එක හීන දකින්නේ තරු අතර ජීවත්වෙන්න කියලද? ඔබට පෘථුවිය ගැන තියෙන්නේ ආදරයක්. ඇෆිලියෝන් ආයතනය කළේ සරලවම මේ ග්‍රහලෝකයෙන් ඔබට ලාභ ලබන්න ක්‍රමයක් හඳුන්වාදීම විතරයි. උඹ අසල්වාසියෙක් නෙමෙයි ඇෆිලියෝන්, බොරු කරුණාවක් පිටිපස්සේ හැංගුණ කෑදර ඉඩම් හිමියෙක්. මම හිතන්නේ මේ සාකච්ඡාව අවසන් හරිශ්චන්ද්‍ර. ඇෆිලියෝන් ඒකට කියන්නේ ආර්ථික ප්‍රසාරණය කියලා. අපි ඒකට කියන්නේ නියඟය කියලා. අද ෆිලියල් ලොක්ක ශ්‍රීම් එකට නොන්දේද? ඌ හොඳ සයිබනෙටිකය. මේකන්නේ අප අස්සන්න ගොඩ දාලදේ. මේ ප්‍රදේශ අඩුවත්කම් හැටියට ලකුණු කරගන්න තෝරියන් නිදි ලැබෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මම දැන් යන්න ඕනි සාකච්ඡාවකට. අපි හෙට හමුවෙමු. ඔවුන් ඒකට කියන්නේ වත්කමක් කියලා. අපි ඒකට කියන්නේ මවබිම කියලා. ඔය විදිහේ බොරු ගොඩක් වෙලාවට සොයන් පැහැදිලි කිරීමක්. දශක ගානක් අපි වෙනුවෙන් කැපවුණා නම් ඇයි අපේ මිනිස්සු තාම පාරවල්වල කන්න නැතුව වේලෙන්නේ? උන් වරකට හෙක්ට යාරේ ගානේ අපේ අනාගතය මිලදී ගත්තා. අපිටත් එක බලාගෙන ඉන්න සිද්ධ වුණා. අඩු පරය ඕක මගේ වතුර කැඩිස්තරේ. මගේ යාළුවෙක් මේක විසි කල්ලා කියේ. මේක මගේ. කොම්රැල හරිශ්චන්ද්‍ර. හා අඳුරට කෙනෙක්ගේ තැහැක්කා කරන්නාවා. උඹ හොඳ එක එතුම නිසා බිස්නස් පාඩුවෙනවා. මොන මගුලත් දෝයි මොකටද බොරුවට මූුණවාගෙන අපි වැඩ කරන්න එක බිල්ඩිමේ ගොබිලයෝ. අපි උඹෙන් ඇංගුම් නෑමිනිියෝ. බෙරියන් දෙන සද්දට මෙතෙන්ට මොකෙක් කරියාවත් අය ෆිලියන්ට හරි අපේ මාධ්‍ය අයතනයට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බට තේරෙනවානේ. ඇත්තරම නෑ මට තේරෙන්නේ නෑ. උඹල දැන් සර්කස් වල නැවෙන සීන් එකටත් බැස්සද? මොකක්? ඔච්චර නම්‍යශීලී කොඳුනාරටි දැකල නෑ. ඒකයි. ගම්ම. සත්‍ය පෙකින් ඕඩර එකට එහෙමත් නැත්නම් බලදූරාවලියකට පවතින නම් සැලකිය යුතු මිනිස් සමූහයක් ඒක සමාජ සම්මතයක් විදිහට විශ්වාස කරන්න ඕනේ. ශාක්‍ය වගේ ඇනොමලි අපිට නොපෙනී අපේ අත් බැඳලා තියෙන මාංචු අපිටම පෙන්වනවා. ශාක්‍ය හරිශ්චන්ද්‍ර මම ශාක්‍ය. සුබ උපන්දිනයක් වේවා. අද මගේ උපන්දින නෙවෙයි. ඒකයි අපි සමාජයක් හැටියට ඒ වගේ ඇනෝමලි නිහඬ කරන්න උත්සාහ කරන්නේ. අපි උන්ව තලාපෙලා දමන්නේ හරියට උන්ගේ හඬ නැවතුනාම අපේ අත්වල මාංචු අතුරුදහන් වෙනවා වගේ. සත්‍ය අන්තිමේදී කොහොම හරි අපි මුණ ගැහුණා. වෙන කොහොමද ඉතින් ඔයාගේ විශ්වාසය දිනාගන්නේ? වෙන විදියක් නෑ. මට මොකක්ද ගෙනාපු තොරතුර? මාගාව තියෙනවා ඇත්තම ඉඩම් ලියාපදිංචි දත්ත ටික. කිසිම ලේඛනාගාරයක මේව නැහැ. ගොවි ඉඩම්වල ඉඳලා ජල පෝෂක බිම් දක්වා ඇෆිලියෝන්ගේ නම තියෙනවා මේ හැම එකකම. IMF එකෙන් ශතවර්ෂයකට විතර කලින් අපෙන් හංගපු ඇත්ත කතාව මගේ ගාව තියෙනවා. ඇෆිලියෝන් හදන්නේ ලංකාව සූරගෙන කන්න. ඒක අලුත් දෙයක් නෙමෙයි.
ඒත් IMF එකේ වර්ධ මොකක්ද? ගෙවන්න බැරි ණයගත් එක අපේ වැරද්ද නෙමෙයිද? ණයගත්තේ අපි කියලා ෂුවර්ද? අන්තර් ග්‍රහලෝක මුදල් අරමුදල හෙවත් IMF එක මතු පිටට පෙනී ඉන්නේ ආර්ථික ගැටවල හිරවෙලා ඉන්න රටවල් බේරගන්න ආපු දේවදූතයෝ වගේ. වෙස්මූණු ගැලවිච්ච ඇත්ත ඉතිහාසයේ ගොඩක් තිත්තයි. මීට ශතවර්ෂයකට විතර කලින් ඒ කියන්නේ අන්තර් ග්‍රහලෝක යුගයට කලින් IMF එකට කිව්වේ අන්තර් රාජ්‍ය මූල්‍ය අරමුදල කියලා. පුරාණ IMF එක ඇතුළේ තීරණ ගැනීමේ බලය තිබ්බේ ඇමරිකාව මුල් කරගත් බලවත් රටවල් කීපයකට විතරයි. ඇමරිකන් ඩොලරේ ඒ කාලේ ලෝකයේ බලගතුම මූල්‍ය සංකේතයයි. මුළු පෘථිවියේම සම්මතය වෙලා තිබ්බේ උන්ගේ ආර්ථිකය. හැබැයි උන්ට කඳු ගණන් තිබ්බේ සල්ලි විතරයි. බොහෝමයක් ස්වාභාවික සම්පත් තියෙන කුඩා ජනපද ඇමරිකන් මුදල් ඒකක පාවිච්චි නොකිරීම නිසාත් ඇමරිකන් ආර්ථික හා බැංකු ක්‍රමය යටතේ පාලනය නොවුණු නිසාත් ඒ ජනපද දුප්පත් කියලා ඇමරිකාවම කියලා අර යසට හිටපු ජනපදවලට ගෙවන්න බැරි ණයක් දීලා ගෙවන්න බැරි තැන ඒ රටවල් වල ස්වාභාවික සම්පත් හොරා කෑවා. මම දන්නේ හරියටම කොයි කාලෙද ඇමරිකාව ඇෆිලියෝන් බවට පත් උනේ IMF එක පෙරිහීලියෝන් බවට පත් උනේ කියලා. හැබැයි මම දන්නවා එක එක නම් වලින් ආවට මේ එකම තක්කඩි ව්‍යාපාර මොඩලේ කියලා. සත්‍ය ඔයා මට කියනවා සියවස් ගාණක් පරණ දත්ත විශ්වාස කරන්න කියලා. ඒත් මේ දත්ත කොහෙන් එනේවද කියලාවත් ඔයා මට කියලා නෑ. ඒ රහස මිල මම ඔයාට කිව්වා. මට channel එක අතෑරලා ඔයාගේ මේ හිච්චි විප්ලවයට සහභාගී වෙන්න බෑ. මට වැදගත් ඇෆිලියෝන්ට ඡන්ද වැටෙන්නේ නැතෝ තියෙන එක විතරයි. ඡන්ද අදාළ නැහැ මුළු රටක ආහාරයි ජලායතිය උන්ගේ අතේ තියෙනකොට. මොකද්ද වගේ ප්ලෑන් එක? උගෙන් කරුණාවෙන් නිදහස ඉල්ලන්නද? කප් කේක් එකට ස්තුතියි. අපි ජීවත් වෙන්නේ පොඩි බැක්ටීරියාවකට විශාල අධිරාජ්‍යයක් විනාශ කළ හැකි විශ්වයකයි. එහෙව් විශ්වයක හාල් ඇටයක් කටේ දාගන්න වෙන එකෙක් අවසර දෙනකම් බලන් ඉන්න අපි මොන මෝඩයෝ වෙන්න ඕනේද? හරි. හිච්චි විප්ලවයක පළවෙනියට කරන්නේ මොකක්ද? ඇත්ත කතාව තමයි ආධිපත්‍ය මලකෑ විස්මුණ යටත්භාවය කාල බෝම්බයක්.